වික්ටෝරියා වේල්ල බිඳී ගියා නම් ඇතිවෙන්න තිබුණු භයානක අවදානම. මෙන්න මේකත් ඉතාම වැදගත්. මොකද මේ නිර්මාණය යම් ආකාරයකින් බිඳී ගියා නම් මේ ලංකාවේ පවතින ආපදා තත්ත්වය දෙගුණ තෙගුණ වෙන්න තිබ්බා. ඇති වෙන්න පුළුවන් විනාශය ගැන හිතලා බලද්දි. මේ වික්ටෝරියා වේල්ලට පහලින් ඇත්තටම රන්දනිකල වේල්ල සහ රන්දනිකල වේල්ලට පහලින් රන්ටැඹේ වේල්ල පිහිටලා තියෙනවා. මේ රන්දනිකල ජලාශය එහි උපරිම ධාරිතාවය වන ඝනමීටර මිලියන 861ක් තරම් අති විශාල ධාරිතාවයක් තියෙන මොහොතක වික්ටෝරියා වේල්ලේ ගබඩා කරලා තියෙන ඝනමීටර මිලියන 722ක ප්‍රමාණය ජල කඳක් විදිහට පල්ලෙහාට ගලාගෙන આવොත් අනිවාර්යයෙන්ම රන්දනිකල වේල්ලත් කඩාගෙන යන්න පුළුවන් අවදානමක් තියෙනවා. මේ ජලාශ දෙක බිඳී ගියත් ඒකෙන් උදාහරණ අති දැවැන්ත ජල ධාරිතාවය ඊළඟට එන්නේ රන්ටැඹේ වේල්ල වෙතට. ඉතින් ඊතරම් විශාල ධාරිතාවයක් නතර කරන්න රන්ටැඹේ වේල්ලට පුළුවන් ද කියන කාරණය හිතා ගන්නවත් බැරි තරම්. ඉතින් මේ ජලාශ ත්‍රිත්වයම කඩාගෙන පහලින් තියෙන කුඩා වේලි පද්ධතිය බිඳ නමමින් මේ විනාශකාරී ජල ප්‍රවාහය අන්තිමට මාදුරුවේ ජලාශය දක්වා ගමන් කරන්න තිබුණා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මහියංගනය, රන්දනිකල සහ මිනිපේ වගේ නගරයන් සිතියමෙන් සදහටම මැකිලා යන එක. ඒවත් තිබුණ බවක්වත් හොයාගන්න එහෙම නැත්නම් ඒ ආශ්‍රිතව තිබුණු නගර හොයාගන්නවත් අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ වේල්ල බිඳිලා ගියා නම්. සරලවම කිව්වොත් මේ වගේ විනාශයක් සිද්ධ වුණොත් අවම වශයෙන් අපිට ලක්ෂ 25ක 30ක වගේ ජීවිත ප්‍රමාණයක් අහිමි විය යා හැකියි. ජල